මේ ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න හරිද? එතකොට පළවෙනි කාරණා ඔයාලට ස්ට්‍රෙස් එක තියෙනවා නම් ඔයා සතුටු වෙන්න එකක් කලින්ම මුලින්ම. කරන්න තියෙන වැඩ ගැන ප්ලෑන් එකක් නැතිවීමෙන් තමයි ওই ස්ට්‍රෙස් එක කියන එක ඇති වෙන්නේ. මේක කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැත්තම් පුළුවන් ද ස්ට්‍රෙස් ටිකක් ගොඩනගීගෙන යනවා. ස්පෙෂල් මීටින් එකක් අපි ගමු ෆයිනල් පේපර්ස් දැන් ඔය ඊළඟ මාසේ අපි ෆුල් මේන් එක්සෑම් එකෙන් පස්සේ ආයි රීසෙට් වෙද්දී මේ ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න හරිද? ස්ට්‍රෙස් එක කියන්නේ දැන් වර්ක් ලෝඩ් එකක් එදි තියෙන ස්ට්‍රෙස් එක කියන්නේ ඔයාට හැම වෙලාවෙම දැන් හිතනකො අර නිවැරදි විදිහට සැපෙට නිින්ද යන්නේ නැති විදිහට හරි. එහෙම ස්ට්‍රෙස් නම් ඒ ස්ට්‍රෙස් එකේ තේරුම මොකක් හරි ස්ට්‍රෙස් එකක් කියන එකේ තේරුම තමයි අර ඔගේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා. මොකද්ද? ඔයා බලාපොරොත්තු වෙන දේයි ඔයා බලාපොරොත්තු වෙන තැනයි ඔයා දැන් ඉන්න තැනයි අතර ගැප් එක. රියැලිටි එකයි ඔයා බලාපොරොත්තු වෙන තැන අතර ගැප් එක තමයි ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. එතකොට පළවෙනි කාරණා ඔයාට ස්ට්‍රෙස් එක තියෙනවා නම් ඔයා සතුටු වෙන්න එකක් කලින්ම මුලින්ම. ඇයි ඒ කියන්නේ ඔයාට ඕනේ මේක කරන්න. ඔයාට මේක කරන්න ඕනේ නේ. නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන හිතන්න ඔයා ලකුණක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාට ඒ තුනක් ගන්න එහෙම ඕනේ නැහැ. එහෙම වැඩේ ගේමක් ගහන්න ඕනේ නැත්නම් ඔයා ඉන්න තැනයි බලාපොරොත්තු වෙන තැන අතර ගැප් එකක් නැහැ. ගැප් එකක් නැහැ කියන්නේ ඔයාට එහෙම ස්ට්‍රෙස් එකක් ගොඩනගෙන්න දෙයක් නැහැ. ඒක අතකට පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවා කියන්නේ මොවා? එතනම පොඩි ජයග්‍රහණයක් තියෙනවා. ඊට පස්සේ ඒක ස්ට්‍රෙස් එක නැති කිරීම නෙමෙයි කරන්න ඕනේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ස්ට්‍රෙස් එක අපි මැනේජ් කරගන්න ඕනේ. එතකොට ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න මොකද කරන්න තියෙන්නේ? සරලවම පොඩි දෙයයි. ඔයා බලාපොරොත්තු ඉන්න තැන ඉඳලා ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න විදිහක් තියෙනවානේ. ඔය ඉන්න තැනයි බලාපොරොත්තු වෙන තැනයි යන්න විදිහක් තියෙනවානේ. දැන් හිතන්නකෝ බලාපොරොත්තු වෙන තැන නෙමෙයි. يعني මේ වෙලාවේ ඔයා කරමින් ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සමහරවිට හිතන්නකෝ ඔයාලට අපි හිතමු ෆිසික්ස් වල මෙන්න මේ පාඩම් ටික පොඩ්ඩක් බෑ. ඒ ටික ඔයා පොයින්ට් අවුට් කරගන්නවා. මේ පාඩම් ටික බෑ. මේ පාඩම් ටික අවුල්. මේ පාඩම් නැවත බැලිය යුතුයි. බයෝ ටිකේ මේ ටික පාඩම් කළ යුතුයි. මේ ටික කළ යුතුයි. මේ ටික කළ යුතුයි. අන්න එහෙම පොයින්ට් අවුට් කරගන්නවා. පොයින්ට් අවුට් කරලා ඒ පොයින්ට් අවුට් කරගත්ත ටිකට ප්ලෑන් එකක් ගහගන්නවා. ඒ ප්ලෑන් එක දවස් 3ක් විතර කරගෙන යද්දී ඔයාලට තේරෙනවා ඔයා ස්ට්‍රෙස් එක මේ ගැප් එක කම්ප්ලීට් කිරීම සඳහා හදාගත්ත ප්ලෑන් එක ඔයා හරියට කරගෙන යනවා කියලා. ගැප් එක කම්ප්ලීට් කිරීම ගැප් එක වැහිම සඳහා සිද්ධ කරපු ප්ලෑන් කරගත්ත එක ඔයා හරියට කරගෙන යනවා කියලා තේරෙනවා දවස් 3ක් විතර යද්දී. එහෙම තේරෙන්න ගත්තාම අර අනවශ්‍ය ස්ට්‍රෙස් එක නැති වෙනවා. චුට්ටක් ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ. එතකොට තමයි හැම වෙලාවෙම අපිට කියන්නේ වැඩක් කරන්න හිතෙන්නේ අනවශ්‍ය ස්ට්‍රෙස් එක බැලන්ස් වෙලා යනවා. ඒ නිසා ස්ට්‍රෙස් එක බැලන්ස් කරන්න පුළුවන් මේ විදිහට. ගැප් එකක් තිබීම ස්ට්‍රෙස් එක, ගැප් එක කවර් කිරීමට විදිහක් හැදීම ප්ලෑන් එක කරගෙන යද්දි දවස් දෙක තුනක් ප්‍රායෝගික විදිහකට මට නිකම්ම තේරෙනවා අවුලක් නැහැ මෙන්න මේ විදිහට පැහැදිලිව කරගෙන ගියාම වැඩේ හරියනවා. එච්චරයි. ඒ නිසා අර කරන්න තියෙන වැඩ ගැන ප්ලෑන් එකක් නැතිවීමෙන් තමයි ওই ස්ට්‍රෙස් එක කියන එක ඇති වෙන්නේ. මේක කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැත්තම් ෆිසික්ස් වල 75ක් විතර ලකුණු 60ක් 70ක් හදාගන්නත් ඕනේ. හැබැයි කොහොමද මේක කරන්නේ කියලා නිවැරදි සැලැස්මකට අනුගමනය කරන්නේ නැත්තම් අන්න ස්ට්‍රෙස්. ඒ නිසා මේන් එක්සෑම් එකට හොඳ ප්ලෑන් එකක් හදාගන්න. මෙහෙමයි කරන්නේ. ඊට පස්සේ ඒක පීවර වලට කඩා ගන්න. දවස ගානේ යන්න මාරම සැපක් දෙනවා. ඒකෝට දවස් 3ක් 4ක් කම්ප්ලීට් වෙද්දී ඒ කර දාගත්ත ප්ලෑන් එකක් දවස් 3 4ක් කරගෙන යද්දී මාර සතුටක් දෙන්නේ හැරද කියන්නේ අර මාර තමන් ගැන මාර තෘප්තියක් තියෙන්නේ. මම ට්‍රැක් එකේ යනවා මං ගානට වැඩේ කරගෙන යනවා කියලා මාර ගැම්මක් එන්නේ එතකොට. දවස් 3 4ක් කරගත් දාගත්ත ප්ලෑන් එක ආසන්න වශයෙන් කම්ප්ලීට් කර කර යනවා නේද? හරිද? එහෙම කරලා බලන්න. ඒතර ඕව හරියනවා.